එல்லොක්කම වණක්කම් ආයුබෝවන් හැමදෙනාටම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද දෙමළ භාෂාවෙන් තමන් ගැන වෙනත් කෙනෙක්ට තොරතුරු ප්‍රකාශ කරන්න. දැන් කවුරු හරි කෙනෙක් තමන්ගෙන් අහුවොත් දෙමළෙන් උංගල් පෙයර් එන්න ඔයාගේ නම මොකක්ද කියලා අහුවොත් කොහොමද ඔයා දෙමළෙන් එයාට ඔයාගේ නම කියන්නේ. දැන් කවුරු හරි මගෙන් අහුවොත් උංගල් පෙයර් එන්න ඔයාගේ නම මොකක්ද? එනදු පෙයර් විමලරතන නැත්තම් නාන් විමලරතන. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා අපේ 3 4 5 ශ්‍රේණිය වල ඉගෙන ගන්න දුවල පුතාලට. මොකද දෙමළ භාෂාවේ දෙමළ විෂය නිර්දේශයට අනුව පළවෙනි නිපුණතාවයට මේ තමන් පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරන්න කියන කොටස ඇවිත් තියෙනවා. ඉතින් දුවේ පුතේ මුලින්ම කවුරු හරි කෙනෙක් ඔයාලගෙන් අහුවොත් උංගල් පෙයර් එන්නේ ඔයාගේ නම මොකක්ද කියලා. ඔයා උත්තර දෙන්න ඕනේ එනදු පෙයර් ඔයාගේ නම ඉස්සරහින් දාන්න. එනදු පෙයර් කතුල්, එනදු පෙයර් සුපුල්, එනදු පෙයර් සඳුන්, ඒ විදිහට ඔයාලගේ නම දාන්න. දැන් මගේ නම එනදු පෙයර් විමලරතන. කවුරු හරි කෙනෙක් ඔයාලගෙන් අහුවොත් උංගල් ඌර් එදු ඔයාගේ ගම කොහෙද? උංගල් ඌර් එදු ඔයාගේ ගම කොහෙද? එතකොට ඔය අපේ දුවල පුතාලා උත්තර දෙන්න ඕනේ එනදු ඌර් මගේ ගම. ඔයාලා ගමේ නම දාගන්න ඕනේ. එනදු ඌර් ඇකිරියන් අඹුර, එනදු ඌර් බිබිල, එනදු ඌර් කළුකර. කවුරු හරි කෙනෙක් ඔයාලගේ වයස කීයද කියලා අහුවොත් ඔයාලා කොහොමද උත්තර දෙන්නේ? උංගල් වයදු එත්තනේ ඔයාගේ වයස කීයද? එතකොට අපේ දුවල පුතාලා උත්තර දෙනවා එනදු වයදු මගේ වයස 8 9 මේ විදිහට ඉලක්කමින් ඔයාලගේ වයස කියන්න පුළුවන්. ඔයාගේ පාසල මොකක්ද කියලා. උංගල් පාඨශාලාවේ ඉදු ඔයාගේ පාසල මොකක්ද? එනදු පාඨශාලාවේ ඔයා උත්තර දෙනවා එනදු පාඨශාලාවේ මගේ පාසලේ නම ඉස්සරහින් දාන්න. එනදු පාඨශාලාවේ කණේගල්ල කනිෂ්ඨ විද්‍යාලය. තමන්ගේ පාසලේ නම ඉස්සරහින්. දුවේ පුතේ අද දවසේ දෙමළ භාෂාවෙන් තමන් පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරන්නේ කොහොමද පළවෙනි නිපුණතාවයට ඇවිල්ලා තියෙන පළවෙනි කොටස මම මේ වීඩියෝ එකෙන් රැගෙන ආවා. ඉතින් දෙවෙනි නිපුණතාවය ඊළඟ වීඩියෝ එකකින් රැගෙන එන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.